නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් මෙරට නිල සංචාරයක් සඳහා දෙවයිනට පැමිණ තිබෙනවා. ඊයේ රාත්‍රියේ දෙවයිනට පැමිණ ඇති ඒ මහතා විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍රන් මහතා විසින් පිළිගනු ලැබුවා. 2013 වසරින් පසු නවසීලන්ත විදේශ කටයුතු අමාත්‍යවරයෙකු ශ්‍රී ලංකාවේ සිදු කරන පළමු නිල සංචාරය මෙයයි. නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍යවරයාගේ මෙම නිල සංචාරය අතරතුරේදී ජනාධිපති අනුර කුමාර දිසානායක අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරද්ද හමුවීමට නියමිතයි. නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍යවරයා එළඹෙන 28 වෙනිදා දක්වා මෙරට නිල සංචාරයක නිරත වීමට නියමිතයි. නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා විසින් ඕස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව, නේපාලය සහ ඉන්දියාව යන රටවල සංචාරය කිරීමට නියමිත අතර අනතුරුව ඒ මහතා ඉන්දියාව සහ නේපාලය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.